Hi guys, ඔබ මේ එකතු වෙලා ඉන්නේ ඇලදිගේ විත් මිස් තවත් සංචාරක. අද මම ආවා අපූර්ව ස්ථානයක්. ඔබ දන්නවා සීතාවකවට ඉතාමත් සුන්දර පෞරාණික ඓතිහාසික වැදගත් වූ ස්ථාන කිහිපයක්ම බොහොමයක්ම තියෙන බව. කොළඹ ඉන්න ඔබට සීතාවකවට ඉන්න ඔබට ඉතාමත් පහසු වේලාවකින් මේ පැමිණ මේ සුන්දරත්වය විඳින්න පුළුවන් ස්ථානයක්. එහෙනම් අපි බලමු මොකද්ද මේ ලස්සන සුන්දර ස්ථානය කියන්නේ. Losing myself in the endless memories of the end right from the start. You're an obsession in my head again. Your eyes, your kisses burn my skin. I feel so empty inside. මේ ස්ථානය ඉතාමත් සුන්දර චමත්කාර ස්ථානයක්. ඔබට පේනවා ඇති සුන්දර වන ලැබක් මැද පීටි ගල්පරයක් මැදින් තියෙන ජල පහරක්. මේ ස්ථානයට බැලුමටම සමහරෙකුට අඳුර ගන්න පුළුවන් හැකි වේවි. සමහරෙකුට අඳුර ගැනීමට හැකි වේවි. මේ ස්ථානය සීතාවකවට ඉන්න කවුරුත් දන්න ප්‍රදේශයක්. ඒ වගේම කොළඹ සිටින ඔබට පහසුවෙන් ගමන් කිරීමට හැකි ස්ථානයක්. මේ ස්ථානය කුමාරියල්ල කියන සුන්දර දියඇල්ල. මේ මම ඉන්නේ පළවෙනි තට්ටුවේ. තවත් ඉහළින් කඩා හැරෙන තවත් තට්ටුවක් තියෙනවා. අපි යමු එතෙන්ටත් ගිහිල්ලා මෙහි කුමාරියල්ලේ සුන්දරත්වය විඳින්න. Empty streets, but I kept searching for your trace in the dark. Losing myself in the endless memories of the end right from the start. You're an obsession in my head again. Your eyes, your kisses burn my skin. I feel so empty inside. අපි මම මේ ඉන්නේ කුමාරියල්ල ඉහළම ස්ථානයේ. ඔබට පේනවා ඇති මේ කුමාරියල්ල මීටර් 4ක් පමණ උස දියඇල්ලක්. මේ ස්ථානය තරමක් ගැඹුරු ස්ථානයක්. දිය නෑමට පේනවා නම් ඉතාමත් පරිස්සම් විය යුතුයි. මේ හා බැඳිච්ච පැරණි ජනකතාවක් තියෙනවා. ඒ වගේම මේ ජනකතාව සීතාවක රාජසිංහ රජුරුවන්ගේ සමය දක්වා දිවෙන ජනකතාවක්. සීතාවක රජුරුවන්ගේ දියණියක් හිටලා තියෙන කුමාරිය නම්. එම දියණිය මෙම ස්ථානයේ දිය නෑමට ඇවිත් මෙම ස්ථානයේදී දියගිලි මිය ගොස් තිබෙනවා. ඒ හේතුව නිසාම මේ ස්ථානයේ කුමාරි මැරිච්ච ඇල්ල පසු කාලීනව කුමාරිය ඇල්ල බවට පත් වෙලා තියෙනවා. කුමාරිය ඇල්ල නැරඹීමෙන් ඔබට ඉතාමත් පාසුවෙන් මෙම ස්ථානයේ ළඟා විය හැකි. ඒ වගේම ඔබ මෙහි දියනාට පැමිණෙනවා නම් ඉතාමත් තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව සලසා ගත යුතු වෙනවා. මොකද වර්ෂා කාලයේදී මේ ජලගඳ ඉතාමත් වේගයකින් ඉහළ ගොස් සමහරවිට මම මේ ඉන්න ස්ථානයටත් වඩා අඩි 6ක 7ක ඉහළින් මේ ජලගඳ එකවරම ගලාගෙන යනවා. ඒ නිසා ඔබ මේ පැමිණියොත් යම් වෙලාවක වතුර ප්‍රමාණය වැඩි හොත් මේ ස්ථානයේ රැඳී නොසිට ඇති ඉක්මනින් මේ ඉවත් වෙන එක තමයි උතුම් කාරණේ. ඒ වගේම මේ ස්ථානයේ ගල්පරවලින් බහුලයි. මේ ගල්පරවල මතින් ඔබ ගමන් කරනකොට ඉතාමත් පහසුවෙන් ලෙස්සා වැටිය හැකි. ඒ නිසා මේ ස්ථානයේ පැමිණ මේ සුන්දරත්වය නරඹමින් ඔබගේ ජීවිතය ආරක්ෂා කරමින් මේ ස්ථාන රැකගනිමින් ඔබ මෙහි පැවිත් සිරි නරඹන්න කියලා ඇලදිගේ මිස් ඔබට ආරාධනා කරනවා.